කොහොමද යාළුවනේ? ඔයාලට සතුට සැනසීම පිරි ලස්සන දවසක් වේවා කියලා මම මුළු හදවතින්ම පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අද අහන්න යන්නේ සැප ලැබෙන ප්‍රතිපදාවක් ගැන. ඉතින් යාළුවනේ අපිට හොඳට තියෙන වෙලාවට දන් දෙන්න කැමැත්ත ඉපදුනාට නැති බැරි වුණාම ටිකක් තියෙද්දි දෙන්න බෑ කියලා හිතෙනවා. ඒත් ඉස්සරත් අදත් නැතිකම හටගන්නේ දන් නොදීමේ පවට මිසක් දන් දීමේ පින නිසා නම් නෙවෙයි. ඉතින් මේ කතාවත් හරිම පුදුම සහගතයි. ගොඩාක් ඉස්සර ලංකාවේ එක දුගී දුප්පත් මිනිහෙක් ලෙඩ වෙලා මරණාසන්න වුණා. Taman ගොඩක් කල් ජීවත් වෙන්නේ නැහැ කියලා තේරුණ නිසා මැරෙන්න කලින් පරලොව පිහිටට දානයක් දෙන්න හිතුවා. සල්ලි බාගෙන තත් බිරිඳට කිව්වා සොඳුර අපි පුළුවන් විදිහට 5 නමක් ස්වාමින් වහන්සේලාට හීල් දානයක් දෙමු කියලා. පහුවදාම දාන දීලා උපාසකට දැන් හරි සතුටුයි. මේ උපාසකට ලැබුණු අලු සලු දෙකක් තිබ්බා. ඉතින් දුගී උපාසක බිරිඳට කිව්වා සොඳුර මට ලැබුණු අර සලු දෙක ගේන්න මගේ අතින්ම පිරිකර විදිහට මහා සංඝරත්නය උදෙසා පූජා කරගන්න ඕනේ කියලා. ඉතින් මේ බිරිඳ ලෝභකමට කිව්වා අනේ මහත්තයෝ ඔහේ මැරුණාම මිනිය වහන්න තියෙන්නේත් ඔච්චරයි. ඒක දීලා කොහොමද කියලා. මේක ඇහුවාම අර දුගී මිනිහයාට තරහත් ගියා. අනේ මෝඩී මං මැරෙනකල් මේ ඇඟ සරසන්න මහන්සි වුණා. ඒත් බැරි වුණා. මැරිලා ලිඳක් වගේ පොළොවට වැටෙන මේකයි මොනවා සරසන්නද? සලු දෙක ගේන්න කියලා කිව්වා. ඉතින් යාළුවනේ ඒ බිරිඳත් නුවණක්කාරයි. ඒ බිරිඳ හිතුවා ඇත්ත තමයි මේ හැම දෙයක්ම දාලා යන්න වෙනවනි කියලා ඒ බිරිඳත් කල්පනා කරලා ඊට පස්සේ සලු දෙක පෙට්ටියෙන් අරන් ඇවිත් අර දුගී මිනිහයාට දුන්නා. ඉතින් ඒ දුගී මිනිහයා ඊට පස්සේ සංඝරත්නය උදෙසා පූජා කළා. ඊට පස්සේ මහා විස්මිත දෙයක් තමයි උනේ. ඒක නම් පුදුම සහගතයි. බිරිඳ අහම්බෙන් වගේ දැක්කා අර පෙට්ටියේ තව සලු දෙකක් තියෙනවා. ඒ සලු දෙකත් නැවත සංඝයා උදෙසා පූජා කළා. ආයෙ බලද්දි තව සලු තියෙනවා. උපාසකට හරිම සතුටුයි. ඊට පස්සේ කියනවා බලන්න හාමිනේ දන් දෙන කෙනාට පින් වඩිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මොන තරම්නම් සත්‍යයක්ද කියලා සතුටින්ම 5 නමටම සිවුරු පූජා කළා. පුදුමේ කියන්නේ අර පෙට්ටියෙන් කොච්චර සලු ගත්තත් ඉවර වෙන්නේ නැහැ. අනේ මේක නම් ආශ්චර්යයක්මයි. පින කියන්නේ නම් මහ පුදුම දෙයක්. ඒ කාන්තේම පිනෙන් සැප ලැබෙනවාමයි. ඉතින් යාළුවනේ එයාලා එදා ඉඳලා සලු විකුණලා ලෝභ නැතුව පින්කම් කළා. සැපත් වින්දා. ඊට පස්සේ 12000ක් සංඝයා වහන්සේලාට තුන් සිවුරු පිදුවා. තව නොයේක් පින්කම් කළා. දානමාන ආදී නොයේක් පින්කම් කළා. පින කියන්නේ යාළුවනේ මහ පුදුම දෙයක්මයි. දවසක් දානෙන් පස්සේ රහතන් වහන්සේ නමක් දේශනා කළ බණක් අහලා අර උපාසක අනාගාමී වුණා. උපාසිකාව සෝවාන් වුණා. සදාටම සතර පහෙන් නිදහස් වුණා. ඊට පස්සේ උපාසක මැරිලා අකනිටා බ්‍රහ්ම ලෝකේ ඉපදුණා. බිරිඳ මැරිලා සක්දියුදුගේ අගබිසවක් බවට පත් වුණා. බලන්න යාළුවනි අර වස්ත්‍ර දෙක ලෝභකමට නොදී හිටියානම් මේ මොකුත්ම ලැබෙන්නේ නැහැ. ලෝභකම ඇතැරලා Tamanට නැති වෙලාවේ පවා දුන් දාණය නිසා ඉවර නොවන සලු නිදානයක් පහළ වුණා. ගොඩාක් සැප ලැබුවා. ගොඩාක් පින් කළා. දෙව්ලොවත් ගියා. නිවනටත් ලං වුණා. සදහටම සතර පායෙනුත් නිදහස් වුණා. ඉතින් ඒ නිසා මේ හැමෝටම අමාරු කාලේ ඔයාලත් ලැබෙන විදියට ලෝභ නැතුව දන් දෙන්න. පස්සේ නොගහ පින් කරන්න. යාළුවනේ පින් කරන කෙනාට ඒකාන්තයෙන්ම සැප ලැබෙනවාමයි. ඒ නිසා අපි සියලු දෙනාටත් පින් කරගන්න අවස්ථාව උදා වේවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.